හයි කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මේ වීඩියෝ එක නම් ගොඩක් කලින් රෙකෝඩ් කරපු වීඩියෝ එකක්. ඒත් ගොඩක් බිසි දවස් ටිකක් ගෙවුනේ එක වැඩ නිසා ඒ වීඩියෝස් ඔයාලට අරන් එන්න නම් බැරි වුණා. ඉතින් ඔන්න කාලෙකින් පස්සේ අලුත් වීඩියෝ එකකින් ඔයාලව බලන්න ආවා. එහෙනම් අපි බලමු අද මොකද වෙන්නේ කියලා. අදත් නිවාඩු දවසේ ගොඩක් බිසි දවසක්. අද නම් එළියට ආවේ කාර් එකේ පොඩි වැඩ වගේකට. අපි ඉතින් ඒක කාර් එක චෙක් කරනකම් ඇතුළට වෙලා වුණා වාඩි වෙලා හිටියා. ගේ වැඩේ හරියට කරගන්න බැරි වුණා. ඒ නිසා අපි ගෙදර එන්න පිටත් වුණා. ගෙදර ආව ගමන් මම දවල් කෑම හදන්න ලෑස්ති වුණා. මුලින්ම චිකන් එක හදන්න ලෑස්ති වුණේ. මේ විදිහට තෙල් එක රත් වෙද්දී ඒකට අවශ්‍ය මිරිස් කුඩු 3-5 ගම්මිරිස් හැමදේම මම තෙල් එකට දාලා පොඩ්ඩක් ටෙම්පරාදු වෙන්න ඇරලා ඊට පස්සේ තමයි මේ විදිහට මිරිස් හැමදේම දාලා රෙඩි කරගත්තු චිකන් එක දාලා කලවම් කරන්නේ. ඒ විදිහට තෙල් එකේම පොඩ්ඩක් කලවම් කරලා හොඳට මේ විදිහට වතුර ටිකක් දාලා හිමීට තැම්බෙන්න තියෙනවා. එතකොට රස චිකන් එකක් හදාගන්න පුළුවන්. එක පැත්තක චිකන් එක හැදෙන ගමන් අනිත් ලිපෙන් අල ටික තැම්බෙන්න තිබ්බා. එතකොට ලේසියිනේ වැඩ දෙකම වෙනවා. ඉතින් අල ටික තැම්බෙනකම් මම අනිත් කරි එක හදන්න ඕනේ බඩු ටික ලෑස්ති කරගත්තා. කජු කරියක් හදන්න හිතුවා. කජු නම් ටිකයි තිබුණේ. ඒ නිසා මම ඒකට එළවලු ටිකකුත් දාලා එළවලු කිව්වේ කැරට් තව ග්‍රීන් පීස් ඔය වගේ දේවල් ටිකක් දාලා හදාගන්න තමයි හැදුවේ. එහෙම හැදුවාමත් හරිම රසයි. බලන්නකෝ මං හදන විදිහ. මෙන්න මේ ভেජිටබල් මික්ස් එක තමයි දාන්නේ. ඒකෙන් මදි නිසා ඒකේ කැරට් පොඩ්ඩයි තියෙන්නේ. ඒක නිසා මම කැරට් ටිකක් වෙනමත් කපා ගත්තා. කෑම හදන අතරතුරේ පැංචිවත් නිදිද කියලා බලන්න ගියා. තාත්තා ඉදුවයි හොඳටම නිදි. ඒක නිසා ඉතින් මං හෙමින් මගේ පාඩුවේ දවල්ට හොඳට උයාගත්තා. ඔන්න ඉතින් මගේ චිකන් එක නම් දැන් රෙඩි. තව පොඩ්ඩක් හොදින් ඉඳුණා නම් හොඳයි කියලා හිතෙනවා. අල ටිකක් දැන් නම් තැම්බීගෙන එනවා හොඳටම. අල එකත් ඕකේ. ඉතින් අල කෑලි ටික මම නිවෙන්න වෙනම වතුරෙන් අයින් කරලා තියලා කජු කරි එක හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මම කජු කරි එක හදුවේ. එන්න ඒ විදිහට අවශ්‍ය හැමදේම දාලා වාෂ්ප වලින් පොඩ්ඩක් තැම්බෙන්න තියලා හොඳටම තැම්බුණාට පස්සේ තමයි මිටි කිරි ටිකක් දාලා ආයෙමත් පොඩ්ඩක් මිටි කිරි ටික හින්දෙන්න වගේ ලිපේ තියලා උයලා ගන්න. එතකොට තමයි මේ කජු කරි එක ගොඩක් රසට එන්නේ. දැන් නම් මගේ කජු කරි එකත් රෙඩි. හරිම රස පාටට තියෙනවා. අල එකත් ඉක්මනට ටෙම්පරාදු කරලා දවල් කෑම හදලා ඉවර කරලා හවස තේ බොන්නත් මොනවා හරි හදන්න තමයි මම අද හිතුවේ. අද ඉතින් හවස කට්ටියම ගෙදර ඉන්නවනේ. ඒ වගේ දවසට මම මොනවා හරි පොඩි ස්පෙෂල් දෙයක් හදනවා තේ බොන්න.
මේක නම් හදන්න හරිම ලේසි. කොහොමත් ඉතින් ගොඩක් අමාරු දේවල් නම් මම හදන්නේ නැහැ තේපොන්න. මේක තෙල් පොඩ්ඩක් ලිපේ තියලා තෙල් එක කරවිත්ති කෑලි මිරිස් ටිකක් දාලා ඊට පස්සේ මෙන්න මේ විදිහට පොඩි කරගත්තු චිකන් ටිකක් තමයි මම අද එකතු කරන්නේ. ඊට පස්සේ ඒකට ලුණු ටිකක් ඇඩ් කරනවා. මේ විදිහට හොඳට කෑලි මිරිස් එක්ක කලවම් වෙන්න හොඳට පොඩි කරන්න ඕනේ චිකන් එක. නැත්තම් රත් වෙද්දි ඉක්මනට චිකන් එක අර පොඩි කරගන්න අමාරු නිසා අපි තෙල් එකට දැම්ම ගමන්ම හොඳට මේ විදිහට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ චිකන් එක පොඩ්ඩක් තැම්බීගෙන එනකොට තඹගත්තු අල කෑලි ටිකක් මේ විදිහට මම ඒකටම එකතු කරගන්නවා. ඊට පස්සේ කැරට් ටිකක් චූටියටම කපා ගත්තා නම් ගොඩක්ම රසට එනවා. කැරට් අල එකතු කරාට පස්සේ ඒකත් මම තාච්චියේ තියෙද්දිම හැන්දෙන් පොඩි කරගන්නවා මෙන්න මේ විදිහට. මේ විදිහට හැන්දෙන් පොඩි කරන ගමන් හොඳට මික්ස් කරගන්න ඕනේ. ඒ ටික ඔක්කොම මේ හොඳට මික්ස් වෙන විදිහට. ඊට පස්සේ තමයි මම ගම්මිරිස් ටිකක් ලුණු ටිකක් එකතු කරගන්නවා. ඒ ටික දාලා මට පොඩ්ඩක් සැරමදි වගේ කියලා හිතුන නිසා කෑලි මිරිස් ටිකක් ආයෙමත් දැම්මා. ඊට පස්සේ ආයෙමත් හොඳින් මේ ටික මික්ස් කරගන්න තියෙන්නේ. හොඳට හැම එකටම ලුණු රස, ගම්මිරිස් රස එන විදිහට. ඔන්න දැන් නම් මගේ පේස්ට් එක රෙඩි. අද මම රොටිය හදන්න ගන්නේ එළවලු රොටිය. මෙන්න මේ පරාත පැකට් එකේ තියෙන රොටිය. මොකද පිටි අනන්න කම්මැලි කියලා හිතුන නිසා. මේකෙනුත් හොඳට රසට හදාගන්න පුළුවන්. මේ විදිහට පැකට් එකේ තියෙන රොටිය ෆ්‍රයි පෑන් එකට දාලා මේ විදිහට එක පැත්තක් පොඩ්ඩක් අර රොටිය තැම්බීගෙන වගේ එද්දි අනිත් පැත්ත හරවලා ඒකටම තමයි මම පේස්ට් එක දාන්නේ. එළියට ගන්නෙ නැතුව ෆ්‍රයි පෑන් එකේ තියලම පේස්ට් එක දාලා තුනට නමා ගන්නවා. හරිම ලේසි.
ඔන්න දැන් හදලා ඉවරයි. ෆයිනලි මෙන්න මේ විදිහට තමයි එළවලු රොටියක් වගේ ලස්සනට ඒක පිච්චිලා එන්නේ. මෙහෙම හැදුවාම ඉතින් හරිම රසයි වගේම ලේසි. ඒ විදිහට මම රොටි කීපයකින්ම එළවලු රොටි හදාගත්තා. හවස තේ බොන්න. දැන් නම් ඉතින් මේ පැංචෙත් නැගිටින්න වෙලාව හරි. ඒක නිසා මේ වැඩ ටික ඉක්මනට ඉවර කරලා හවස ආයෙමත් එළියට යන්නත් ලෑස්ති වෙන්න ඕනේ. දවල් කෑම කාලා හවස තේල් පීලා අපි ආයෙමත් කායිකේ වැඩේ කරගන්න ගියා. උදේ ගියේ වෙනින් තැනකට හවස ආයෙමත් වෙනින් තැනකට ගිහිල්ලා අපි කායිකේ වැඩ ටික කරගත්තා. ඒ වැඩ ටික ඉවර කරගෙන අපි ගෙදර එන්න පිටත් වුණා. ගෙදර එන්න පිටත් වෙද්දී නම් කළුවරත් වැටිලා. ඉතින් අද දවස නිවාඩු දවස වුණත් ඔන්න ඔය විදිහට තමයි ගෙවුනේ. නිවාඩු දවස් ඉතින් හරි ඉක්මනට ඉවර වෙනවනේ. එහෙනම් ඉතින් මම ගිහිල්ලා එන්නම්. මේ වීඩියෝ එකත් මෙතනින් එන්ඩ් කරනවා. මම ගිහිල්ලා තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලව බලන්න එන්නම්. බයි. සයොනාරා. ඔයාලා හැමෝම සතුටින් ඉන්න.